හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට අරන් ආවේ හරිම ලේසියෙන් හරිම රසට රයිස් කුකර් එකේ කොහොමද චිකන් බිරියානි එකක් හදාගන්නේ කියලා. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා චිකන් ටික මැරිනේට් කරගන්න. මුලින්ම චිකන් ග්‍රෑම් 750කට සුදුලූණු බික් 5ක් සහ ඉඟුරු කැබැල්ලක් තලලා අරගෙන තියෙනවා. අවුමිරිස් 3ක් විතර හොඳට තලලා අරන් තියෙනවා. ඊට පස්සේ කහ කුඩු තේ හැඳි කාලක්, මිරිස් කුඩු තේ හැඳි එකහමාරක්, සුදු පොල් තෙල් වලින් මේස හැන්දක් එකතු කරගන්න. ඊට පස්සේ මම යෝගට් එකක් අරන් තියෙනවා. ඔයාලට මෙතනදී කියන්න ඕන ඔයාලට කැමති නම් මුදවපු කිරි එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මම මෙතන අරන් තියෙනවා බිරියානි මසාලා පවුඩර් වලින් මේස හැඳි 4ක්. ඊට පස්සේ අපි මේක හොඳට අතින් කවලම් කරගන්න ඕන. ඊට පස්සේ මම මේකට ලුණු අවශ්‍ය පමණට එකතු කරලා ආයෙමත් කවලම් කරගන්නවා. ඊට පස්සේ වතුර පොඩි ප්‍රමාණයක් එකතු කරගන්න. ඊට පස්සේ මේ විදියට වහලා ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ පැයක් වගේ තියාගන්න. මෙතෙන්දි කියන්න ඕන ඔයාලා පැයකට වැඩිය පැය 2-3ක් තියාගන්න පුළුවන් නම් වඩා හොඳයි. මම අද බාස්මති හාල් වලින් කිලෝ එකක් අරගෙන තියෙනවා. රයිස් කුකර් එකේ හදන නිසා මම මේ හාල් ටික හොදලා පැය භාගයක් පෙඟෙන්න තියාගන්නවා. පැය 2කට පස්සේ චිකන් ටික මැරිනේට් වෙලා ඉවරයි. ඊට පස්සේ මම රයිස් කුකර් එකේ බිරියානි එක හදන්න පටන් ගත්තා. මම මුලින්ම බටර් වලින් මේස හැඳි 2ක් දාගන්නවා. ඊට පස්සේ එළවලු තෙල් මේස හැඳි 2යි. ඊට පස්සේ සාමාන්‍ය ප්‍රමාණයේ ලොකු ලුණු ගෙඩියක් මම කුඩාවට කපාගෙන තියෙනවා. ඒ වගේම මම පොඩි තක්කාලි ගෙඩියක් පොඩියට කපාගෙන මේකට එකතු කරගන්නවා. ඇත්තටම මම මෙතෙන්දි කියන්න ඕන බිරියානි එකේ මූලික ආමුද්‍රව්‍යයක් තමයි මිංචි කොළයි කොත්තමල්ලි කොළයි. හැබැයි මට ඒක ගේන්න බැරි වුණා. ඒ නිසා මම මෙතන පොඩියට කපාගත්ත ලේස් පොඩි ප්‍රමාණයක් එකතු කරනවා. ඊට පස්සේ හොඳට කවලම් කරගෙන මම මේකට මැරිනේට් කරගත්ත චිකන් ටික එකතු කරගන්නවා. චිකන් ටික එකතු කරලා හොඳට කවලම් කරගන්න. කවලම් කරලා විනාඩියක් විතර රයිස් කුකර් එකේ පියන වහලා තියාගන්න. විනාඩියකට පස්සේ පියන ඇරලා හොඳට කවලම් කරගෙන මම මේකට වතුර එකතු කරගන්නවා කෝප්පයක් වගේ. ඊට පස්සේ හොඳට කවලම් කරලා පියන වහලා විනාඩි 10ක් මම මේක තම්බ ගන්නවා චිකන් ටික තැම්බෙනකන්. මේ හරියටම විනාඩි 10කට පස්සේ මම මේකට එකතු කරගන්නවා පිඟෙන්න තිබ්බ බාස්මති හාල්. ඊට පස්සේ බත උඩින් මම දාගන්නවා කුරුඳු කොළ, කුරුඳු කෑලි 2ක්, සාදිකා වසාවාසි සහ එන්සහල් 2ක්. ඊට පස්සේ මම මේකට බටර් මේස හැන්දක් එකතු කරලා ලීස් කොළ ටිකක් උඩින් දාගන්නවා. ඊට පස්සේ ඔයාලට කියන්න ඕන වතුර හාල් එක වැහෙන්න ප්‍රමාණයට වතුර එකතු කරගන්න. වතුර වැඩි කරගන්න එපා. වතුර මදි වුණොත් ඔයාලා පස්සේ උණු වතුර ටිකක් එකතු කරගන්න. දැනට මේ හාල් එක වැහෙන්න විතරක් වතුර එකතු කරගන්න. නැත්නම් හාල් එක තැඹිලා වැඩි වෙයි. ඊට පස්සේ චුට්ටක් කවලම් කරලා මේකට ලුණු ටිකකුත් එකතු කරගෙන මම පියන වහලා තියෙනවා. ඊට පස්සේ රයිස් එකේ බත කුක් වෙලා ඉවර වුණාම බත වෝම් වෙන්න ගත්තම ඔයාලා පියන ඇරලා බලන්න. විනාඩි 15ක් විතර පස්සේ ඔයාලට පියන ඇරලා බලන්න පුළුවන්. බලලා චුට්ටක් කවලම් කරගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් බත් ටික තැම්බිලාද කියලා. ඊට පස්සේ හොඳට කවලම් කරගෙන මම බිරියානි එකේ කල එක ගන්න සැෆ්‍රන් යූස් කරලා තියෙනවා. සැෆ්‍රන් වලට කලින් මම උණු වතුර සල්පයක් එකතු කරලා පැත්තකින් තියාගෙන තිබ්බේ. දැන් මේ අවස්ථාවේදී ඔයාලට ඒ සැෆ්‍රන් ටික එකතු කරගන්න පුළුවන් බිරියානි එකේ කල එක ගන්න. ඊට පස්සේ මම බත උඩින් ලීස් ටිකක් සහ කලින් බැදලා පිළියෙල කරගත්ත ලුණු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මේ විදිහට බත් එක හොඳට කවලම් කරගන්න. යට තියෙන කුකුල් මස්
උඩට අරගෙන හොඳට කවලම් කරගන්න. ඉතින් මේ තියෙන්නේ අපි රයිස් කුකර් එකේ හදාගත්ත රසමස බිරියානි එක. ඔයාලට මේ විදිහට රයිස් කුකර් එකේ ඉතා ලේසියෙන් රසවත් හදලා රස බලන්න පුළුවන්. ඔයා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ වටිනා කමෙන්ට් එකත් කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න අමතක කරන්න එපා. ඔයාලත් මේ රසම රස චිකන් බිරියානි එක හදලා රස බලන්නකෝ. ඔයාලා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. හරිද? ඉහෙල එන්න යාළුවනේ ඊළඟ රෙසිපි එකෙන් හමු වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා.